අයිබෝන් අලුත් වීඩියෝ එකක් අරන් එනවා ඔයාලා වෙනුවෙන්. මේකට හේතු වෙන්නේ විදේශ සේවා නීතිකාරයන්ගෙන් නැවත ලියාපදිංචි වෙන්න කිව්වලා මැයි 10 වෙනිදාට කලින් ඊශ්‍රායල් වලට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඔයාලට දැනුවත් කිරීමක් කරලා තියෙනවා. ඉතින් මේ පණිවිඩය ගිය නොගිය හැමෝටම තමයි මම මගේ YouTube එක හරහා දැනුවත් කරන්නේ. ඉතින් මගේ YouTube එකේ පරිශීලනය කරන ඔයාලට පුළුවන් ඔයාලගේ කවුරුන් හෝ ඊශ්‍රායල් වලට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් විදේශ සේවා නීතිකාරයන්ගේ තමන්ගේ ළඟම පිටු විදේශ සේවා නීතිකාරයන්ට යන එහෙම බැන්නම් ඔන්ලයින් එකෙන් පුළුවන් ඔයාලට www.slbf වෙබ් අඩියට ගිහිල්ලා ඊශ්‍රායල් සඳහා ආයුධපත් ඉදිරිපත් කරන්න. ඉතින් මේකදී ඕගොල්ලෝ දන්නවා අලුතෙන් විදේශ සේවා නීතිකාරයන්ගෙන් කියලා තියෙනවා කලින් ඊශ්‍රායල් වලට එන්න බලාපොරොත්තු ඉඳලා ඒ රැකියාව නැහිමු. මේ කියන්නේ මම හිතන්නේ ලොතරැයි ක්‍රමයෙන් තේරුම් නැති අයටත් නැවත අලුතෙන් ලියාපදිංචි වෙන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. මොකද 10000කට ආසන්න වීසා ප්‍රමාණයක්, ඒ කියන්නේ රැකියා ප්‍රමාණයක්, රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා මේ අලුත් කෝටාව තුලින්. ඒකදී ප්‍රවාහන ශාස්ත්‍රයටත් වීසා තියෙනවා කියලා තමයි දැනුවත් කරලා තියෙන්නේ. ප්‍රවාහන ශාස්ත්‍රය කියන්නේ රියදුරු සඳහා. ඉතින් එතකොට ඔයාලා බලන්න රියදුරු ශාස්ත්‍රයට එනවා නම් අනිවාර්යෙන් නීත්‍යානුකූල විදිහට නිවැරදිව රියදුරු බලපත්‍රයක් ලබා ගන්න. මොකද මේ ලංකාව වගේ ඊරි කපල එහෙන් දාලා මෙහෙන් දාලා වෙට්ටු දාලා පොලිසියට ජරාව දීලා මේ ඊශ්‍රායල් වල ඒ වගේ දේවල් කරන්න බෑ. ඒක නිසා નિયમિત විදියට Taman රියදුරු පුහුණුවක් ලැබලා රැකියා අවස්ථාවන් ඕන තරම් තියෙනවා. ඒක නිසා Tamanගේ හැකියාව ප්‍රගුණ කරන්න ලංකාවේ ඔයාලා දන්නා විදේශ සේවා නීතිකාරයන්ට ගියාම ඒ විදේශ සේවා නීතිකාරයන්ට හරහා සම්බන්ධ වෙච්ච ආයතන තියෙනවා අපිට පුහුණුව ලබා දෙන. අපි හිතමු තාක්ෂණික පැත්තෙන්, එතකොට කන්ස්ට්‍රක්ෂන් සයිඩ් එකෙන්, එතකොට කෙයාගිවින් සයිඩ් එකෙන්, එතකොට ඇග්‍රිකල්චර් සයිඩ් එකෙන්, දැන් ප්‍රවාහන සම්බන්ධයෙන් ආවොත් එහෙම අලුතෙන් යම්සි ස්ථානයක් ස්ථාපිත කරලා දේවි ඔයාලට පුහුණු වෙන්න. ඒක නිසා નિયમિત විදියට નિયમિત පුහුණුව ලබාගෙන මේ ඊශ්‍රායල් වලට එන ඔයාලට රැකියා අවස්ථාන් ගොඩක් තියෙනවා. ඒ වගේම තවත් දෙයක් මතක් කරන්න ඔයාලා හැමෝටම ඊශ්‍රායල් වලට එන්න බලාපොරොත්තු වෙන නංගිලා මල්ලිලා ඔය අයියලා අක්කලා ඔයාලට හේතුවක් තියෙනවා. මේ ඊශ්‍රායල් වලට ඇවිල්ලා යම් කෙනෙක් හිතනවා නම් යුරෝප් රටකට ගිහිල්ලා පදිංචිය ස්ථිර පදිංචිය ගන්න මේ තමයි හොඳම තැන. ඒකට අවශ්‍ය සුදුසුකම් ලංකාවෙන් ඔයාලා පුරුදු පුහුණු වෙලා ඒවා ප්‍රගුණ කරලා විදේශ සේවා නීතිකාරයන්ට හරහා ඔයාලට ලබා ගන්න තියෙන ඒ දැනුම සියලුම දේ ඒ ආයතන හරහා ලබා ගන්න මේ ඊශ්‍රායල් වලට එන්න දෙයනේ කියලා රැකියාවන් ලේසි නෑ. හැම රැකියාවම අමාරුයි. ඒක මම කියන්නේ මේ ඔය කට්ටිය කතා කරනවා වගේ නෙමෙයි. ආවට පස්සේ වැඩ කරන්න වෙනවා. ලංකාවේ නිකන් ඉන්න හම්බෙන්නේ නෑ. ඒ එහෙම කිව්වා කියලා ඒක හිතන්න එපා අමාරුයි කියලා. එහෙම දෙයක් නෑ. නමුත් රට වෙනස්. ඔයාලා දන්නවා ඊශ්‍රායල් මොන වගේ රටක්ද කියලා. ඒ නිසා බය වෙන්න එපා. හරි පුහුණුවක් ලැබුණොත්, හරි ඉලක්කයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ජීවිතය දය ගන්න. එහෙනම් අලුතෙන් එන්න ඉන්න බලාපොරොත්තු වෙන ඔයාලට මම කියන්නේ මැයි 10 වෙනිදාට කලින් රජයේ විදේශ සේවා නීතිකාරයන්ගේ හරහා ලියාපදිංචි වෙන්න ඔන්ලයින් එකෙන් හරි ලියාපදිංචි වෙලා මේ ඊශ්‍රායල් වලට එන්න බලාපොරොත්තු වෙන ඔයාලට ඉක්මනින්ම එන්නට වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන මම එන්නම්. ස්තුතියි ඔයාලට.